හරි ඔන්න ඔයාලට මම විශේෂ ට්‍රේඩ් එන්ට්‍රීස් දෙකක් අරගෙන පෙන්වන්නයි සූදානම් වෙන්නේ. ඉතින් ගෝල්ඩ් එකේ 15 මිනිත් chart එක මම බලාගෙන ඉන්නේ. මම දැන් යනවා මුලින්ම 3 මිනිත් chart එකට. 3 මිනිත් chart එකට ගිහිල්ලා මම මෙන්න මේ එක්ස්ට්‍රීම් පොයින්ට් එකෙන් මම ඔන්න දැන් ට්‍රේඩ් එකට එන්ට්‍රි එකක් ගන්නවා. මේක ඇවිල්ලා ස්කැල්පින් ට්‍රේඩ් එකක්. හරිද? මෙන්න මෙතනින් ෂෝට් පොසිෂන් එකක් තමයි මම ගන්න. ස්ටොප් ලොස් එක මෙන්න මෙහෙම ටිකක් ඉහළින් තියාගෙන TP එක මම මෙන්න මේ 15 මිනිත් එකේ zone එකට තියාගන්නවා. හරිද? අපි යමු 15 මිනිත් chart එකට. හරි. මම ඔන්න මෙතනින් ස්කැල්පින් එකක් ගත්තා. 3 මිනිත් chart එකට ගිහිල්ලා ඊට පස්සේ මාකට් එක මෙන්න මෙතෙන්ට මෙන්න මේ zone එකට ආවට පස්සේ මම මොකද කරන්නේ? මම මෙන්න මෙතනින් ට්‍රේඩ් එකකට එන්ට්‍රි එකක් ගන්නවා. මෙන්න මෙතනින් ලෝන් පොසිෂන් එකක් ගන්නවා. අරගෙන TP එක මම මෙන්න මේ හයි එකට තියාගන්නවා. මෙන්න මේ හයි එකට තියාගන්නවා. ස්ටොප් ලොස් එක මෙන්න මෙතන මේ තියෙන ලෝ එකට පල්ලෙහෙන් තියාගන්නවා. හරි. එතකොට ඒක රිස්ක් රෙවෝඩ් රේෂියෝ එක 1.2.2ටත් තියෙනවා. හරිද? ඉතින් අපි බලමු ඔන්න ඔයාලට තාමත් පේන්නේ නැති මේ මාකට් එක නිකන් අප් වෙනවා වගේ තියෙන්නේ. හැබැයි මම මෙතනදී සෙල් ට්‍රේඩ් එකක් ගන්නවා ෂෝට් ටර්ම් සෙල් ට්‍රේඩ් එකක්. ඒක ස්කැල්ප් ට්‍රේඩ් එකක්. ඒක රිස්ක් රෙවෝඩ් රේෂියෝ එක 1.2.8ක් තියෙනවා. මාකට් එක මෙතන ඩවුන් වුණාට පස්සේ මම මෙන්න මෙතනින් ට්‍රේඩ් එකට එන්ට්‍රි එකක් ගන්නවා. අරගෙන TP එක මෙන්න මෙතෙන්ට තියෙනවා. ඉතින් අපි බලමු මේ ට්‍රේඩ් එකට මොකද වෙන්නේ කියලා. මේ ට්‍රේඩ්ස් දෙකටම මොකද වෙන්නේ කියලා අපි බලමු. හරි ඔන්න අද දිනය දෙසැම්බර් මාසේ 12 වෙනිදා වෙලාව උදේ 8:38යි. ඉතින් ඔයාලට මතක ඇති අපි ගත්ත ස්කැල්පින් ට්‍රේඩ් එක සහ ඊට පස්සේ මාකට් එක මෙන්න මේ ෆිබොනැචි සෝන් එකට ආවහම මම ගන්නවා කියපු ට්‍රේඩ් එක. ඉතින් ඔන්න මේ දෙකම මේ විදිහට ප්‍රොෆිට් වෙලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක ස්කිප් කරන්න එපා. මොකද මම මෙන්න මේ ෆිබොනැචි ලෙවල් එකේ මාකට් එක කොහොමද වැඩ කරලා තියෙන්නේ කියලා පැහැදිලි කරලා දෙනවා. ඒ හින්දා දැන් මම ස්කිප් කරන්න එපා මේ වීඩියෝ එක. මම මුලින්ම ඔයාලට 3 මිනිත් chart එකට ගිහිල්ලා ස්කැල්ප් එක කොහොමද වැඩ කරේ කියලා පෙන්නන්න. මේ බලන්න අපි මෙතන ඉන්න ගත්ත ස්කැල්පින් ට්‍රේඩ් එක. අපි යන්කෝ 3 මිනිත් එකට. හරි. බලන්න ඔය අපි 3 මිනිත් එකේ ඔයාලට මතක ඇති මෙන්න මෙතනින් මේ එක්ස්ට්‍රීම් පොයින්ට් එකෙන් තමයි ට්‍රේඩ් එකට එන්ට්‍රි එක ගත්තේ. ඊට පස්සේ අපි ටිකක් ඉහළින් ස්ටොප් ලොස් එක තියාගත්තා. ඉතින් බලන්න ඒ විදිහටම මාකට් එක වැඩ කරලා තියෙනවා. ඉතින් මතක ඇති ඔයාලට මෙතන කැන්ඩල්ස් හැදෙද්දි මම ඔයාලට කිව්වේ දැන් මාකට් එක අපි මෙතන ස්කල්ප් ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ තමයි මාකට් එක මෙන්න මේ ෆිබොනැචි සෝන් එකට ඇවිල්ලා ආවට පස්සේ අපි බයි කරන්න ඕනේ කියලා මම ඔයාලට පැහැදිලි කරලා දුන්නා. ඉතින් බලන්න මේ විදිහට මාකට් එක වැඩ කරලා තියෙනවා. අනිත් විශේෂම කාරණේ තමයි අද අපි මෙතන 50 මිනිත් එකේ ඉන්න හින්දා ඔයාලට බලන්න පුළුවන් අපි කමන්න 1 hour එකට යන්කෝ. 1 hour 30 මිනිත් එකේ මේ chart එක ටිකක් අපිට මෙච්චර සංකීර්ණ නැතුව ඒ කියන්නේ මෙච්චර ඉන්ටර්නල් ස්ට්‍රක්චර්ස් නැතුව බලා ගන්න පුළුවන්. හරි. මම ආවා 1 hour chart එකට. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් අපි මේ ෆිබොනාචි ලෙවල් මාක් කරේ කලින්නේ. ඒ කියන්නේ මෙතන ස්කැල්ප් ට්‍රේඩ් එක ගන්නකොට තමයි අපි මෙතන ෆිබොනාචි ලෙවල් මාක් කරේ. ඉතින් හොඳට බලන්න මේ ෆිබොනාචි ලෙවල් එක කොච්චර හොඳට රෙස්පෙක්ට් කරලා තියෙනවද කියලා. බලන්න මේක බ්‍රේක් කරගෙන මාකට් එක ගිහිල්ලත් නැහැ. බලන්න මේ මෙතෙන්ට මාකට් එක ඇවිල්ලා හැරලා ගිහිල්ලා ආයෙ ඇවිල්ලා තියෙනවා. ආයෙ මෙතනින් ගිහිල්ලා තියෙනවා මේ. හැම වෙලේම මේ සෝන් එක හොඳට වැඩ කරලා තියෙනවා. එතකොට දැන් මෙතන ළඟටම ඇවිල්ලා තමයි මෙතනත් ගිහිල්ලා තියෙන්නේ. හරිද? එතකොට බලන්න මේ ෆිබොනාචි ලෙවල් එක කොච්චර හොඳට මාකට් එකේ වැඩ කරනවද කියලා. අනිත් දේ තමයි අපි ට්‍රේඩ් වලට එන්ට්‍රි ගත්තට පස්සේ සමහර වෙලාවල් වලදී මාකට් එක කෙලින්ම ගිහිල්ලා TP හිට් කරනවා. සමහර අවස්ථාවලදී මෙන්න මේ වගේ ඉන්ටර්නල් ස්ට්‍රක්චර්ස් හදලා මාකට් එක ඉහළට යන අවස්ථා තියෙනවා. ඉතින් ඒව ගැන මම ඔයාලට ඕන තරම් කියලා දීලා තියෙනවා මේජර් මයින් ඉන්ඩියුස්මන්ට් ලෙසන්ස් වලදී සහ ඉන්ටර්නල් ස්ට්‍රක්චර්ස් ලෙසන්ස් වලදී. ඉතින් මේවා තමයි මේන් ස්ට්‍රක්චර්ස්. එතකොට මේ ඇතුළේ යන ඒවා කියන්නේ මෙන්න මේ ස්ට්‍රක්චර් එක ඇතුළේ යන ඒවාට අපි කියනවා ඉන්ටර්නල් ස්ට්‍රක්චර්ස්. ඉතින් මේවා ගැන ගැඹුරින් පැහැදිලි කරලා තියෙන වීඩියෝස් අපේ ස්මාර්ට් මනි කන්සෙප්ට් ප්‍රීමියම් වීඩියෝ පැකේජ් එකේ තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති අපි මේ ගන්න ෆිබොනාචි ලෙවල් අපි මේ එන්ට්‍රි ගන්න ෆිබොනාචි ලෙවල් මෙච්චර හොඳට වැඩ කරනවා. මම ඔයාලට ඕන තරම් ලයිව් ඇනලිසිස් අරගෙන අවිලා තියෙනවා අපේ YouTube channel එකේ. මේ වගේ ට්‍රේඩ් එන්ට්‍රීස් ගන්න හරියටම මුල ඉඳන් අපි ඔයාලට උගන්වනවා අපේ ප්‍රීමියම් වීඩියෝ පැකේජ් එකේ. ස්ට්‍රක්චර් එක ගැන සෑම දෙයක්ම අපි උගන්වනවා. ඒ වගේ මාකට් එකේ ලික්විඩිටි අඳුනගෙන
හරියට ට්‍රේඩ් එකකට එන්ට්‍රි ගන්න කොහොමද කියලා පැහැදිලි කරලා දීලා තියෙනවා. ඔයාලට ගැඹුරින් පැහැදිලි කරලා දීලා තියෙනවා. නිකන් අර සාමාන්‍ය විනාඩි 5 10 වීඩියෝ නෙමේ. පැය ගණන් කතා කරපු වීඩියෝස් තියෙනවා. ඉතින් ඔයා හිතන්න අපේ සම්පූර්ණ වීඩියෝ පැකේජ් එකම පැය 32ක් තියෙනවා. එතකොට පැය 32ක් කියනවා හිතා ගන්න පුළුවන් කොච්චර ලෙසන්ස් ප්‍රමාණයක් අපි ඔයාලට මේකෙදි උගන්වලා තියෙනවද කියලා. අන්න ඒකත් එක්ක තමයි අපි මෙන්න මේ වගේ හොඳ ට්‍රේඩ් එන්ට්‍රීස් වලට යන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙන්න මේ ෆිබොනාචි ලෙවල් එක වැඩ කරන විදිහ ගැන සෑහෙන වීඩියෝස් අරගෙන අවිල්ලා තියෙනවා. අපේ YouTube channel එකේ බලන්න මේ වීඩියෝස් ගිහලා ලයිව් මාකට් එකට ගිහලා බලන්න. අපි මේ කියලා තියෙන ඒවා කොහොමද වැඩ කරලා තියෙන්නේ කියලා. එතකොට ඉතින් මේ ෆිබොනාචි ලෙවල් එකෙන් අපිට ගොඩක් හොඳ වැඩක් කරගන්න පුළුවන්. අපේ ඒ හැම දෙයක්ම තියෙන්නේ අපේ ස්මාර්ට් මනි ප්‍රීමියම් වීඩියෝ පැකේජ් එකේ. ඉතින් ඔයාලට අපි ඒකේ මේ දවස්වල ඩිස්කවුන්ට් එකක් දීලා තියෙනවා දෙසැම්බර් 31 වෙනිදා වෙනකන් විතරයි ඒක තියෙන්නේ. ඉතින් කැමති කෙනෙක්ට මෙච්චර පැහැදිලි කරලත් තේරෙන්නේ නැත්තම් ඉතින් කියන්න දෙයක් නැහැ ඉතින්. ඉතින් මේක වටිනාකම තේරුම් ගැනීම නොගැනීම මම හැමදාම කියනවා වගේ ඔයාලටම බාරයි.